අද අපි පීසා එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම අපිට ඕන පිටි, ලුණු, සීනි, බිත්තර, බටර්, ඊස්ට්, උණුසුම් කිරි. දැන් අපි හදන්න ඒ ටික එකතු කරලා පීසා ඩෝ එක හදමු. අපි දැන් මේ බිත්තර මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ බටර්, ඊට පස්සේ ටිකින් ටික කිරි එකතු කරලා අපි මේක කලවම් කරගන්න ඕනේ. අපි මේක හැන්දෙන් මේ කලවම් කරලා හරියන්නේ නැහැ. අපිට මේක මේ අතින් තමයි මේක හොඳටම කලවම් කරලා අනා ගන්න ඕනේ. අපි දැන් අතින් කලවම් කරගමු. සියල්ල එකතු කරගත්ත ඩෝ එක දැන් අනාගෙන ඉවරයි. ඊට පස්සේ මේක දෙගුණයක් වෙනකන් අපි තෙතරදි කෑල්ලකින් වහලා තියාගන්න ඕනේ. ඊට පස්සේ බලමු. මේක දැන් දෙගුණයක් වෙනකන් මේව තෙතරදි කෑල්ලකින් වහලා තියාගන්නවා. මේ අපේ දෙගුණයක් වෙන්න කියලා හදලා තිබ්බ පීසා ඩෝ එක. දැන් අපි මේකේ හුලම් බුබුලු ටික අයින් කරලා අපි ඊළඟට මේකට එකතු කරගන්න ඕනේ. බරු ටික පෙන්නන්නම්. ලුණු, මිරිස්, තක්කාලි, සෝස්, චීස්, චිකන්. හුලම් බුබුලු අයින් කරගත්ත පීසා ඩෝ එක දැන් අපි දෙකකට කඩලා අද අපි හදන්න යන්නේ 4 පීසා එකක්. ඒක අපි ඊළඟට බලමු. අපි 4 හදන පීසා එකට ඉස්සෙල්ලාම සෝස් ටික තවර ගන්නවා. අපි දැන් ඊළඟට චිකන් ටිකක් උඩින් දා ගන්නවා. ඊළඟට පෙති ආකාරයට කපාගත්ත තක්කාලි ටික මේ විදිහට අවුර ගන්නවා. මේ විදිහට කපාගත්ත ලුණු කෑලි ටිකත් මේ විදිහට තැන් තියෙනවා. ඊළඟට අපි සැර කොච්චි කෑලි දෙක තුනකුත් මේ විදිහට තියාගන්නවා. හීනෙකට ගාගත්ත මොසරෙල්ලා චීස් මේ විදිහට එකතු කරගන්නවා. විනාඩි 15ක් රත් කරගත්ත oven එකේ දැන් අපි මේක විනාඩි 15ක් බේක් කරගන්නවා. ඔන්න අපි හදාගත්ත පීසා එක. දැන් මේ අලුතෙන්ම අඩු වියදමකින් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගත්ත අපේ පීසා එක ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න.